ඔයාදන්නවද අතිවිශාල බරක් තියෙන යොදු ගුවන් යානයක් කුරුල්ලෙක් වගේ හරිම සැහැල්ලුවෙන් ආස යන්නේ කොහොමද කියලා. ඉතින් අද කතාවේ ගැන. ඉතින් ඔන්න පයිලට්න් යානයේ එන්ජින් ස්ටාර්ට් කරලා යානය පදවගෙන එනවා මේ විදිහට දාවනපතේ දිගේ. ඉතින් ඇත්තරම මේ තරම් බරක් තියෙන යානය උඩට එසවෙන රහස තියෙන්නේ මෙන්න මේ යානයේ පියාපත් දෙකේ. ඔයාලට පේනවා ඇති මේ යානයේ පියාපතක තියෙන අමුතු හැඩය. මේ හැඩයට කියනවා එයාෆොයිල් ෂේප් එක කියලා. ඉතින් ඔන්න දැන් බලන්න යානය එසවෙන මැජික් එක වෙන හැටි. යානය දාවනපතේ දිගේ ඉස්සරහට යද්දී මේ යානයේ පියාපත් දෙක උඩින් වාතය නැත්තම් සුළං පිටුපසට ගමන් කරන්නේ මේ විදිහට. ඉතින් මෙන්න මේ හින්දා මේ පියාපත්වල උඩ පැත්තෙන් අඩු පීඩන කලාපයකොත් පහළින් වැඩි පීඩන කලාපයකොත් ඇති වෙනවා. ඉතින් ඒ හින්දා පහළ ඉඳන් ඉහළට පියාපත් මත මේ විදිහට උඩට ඔසෝන බලයක් ඉබේම නිර්මාණය වෙනවා. මේ කතාව තව හොඳට තේරුම් ගන්න බලන්න ඔයාට ගෙදරදී කරන්න පුළුවන් මේ පුංචි උදාහරණය දිහා. ඔයා කඩදාසියකින් මේ විදිහේ තීරුවක් කපලා අරගන්න. ඊට පස්සේ කඩදාසි තීරුව මේ විදිහට අල්ලගෙන කටින් සුළං පාරක් පෙඹින්න කඩදාසි තීරුව උඩින් යන විදිහට. ඉතින් එහෙම කළාම ඔයාට පෙනෙවි මේ කඩදාසි තීරුව උඩට එසවෙන හැටි. ඔයා ළඟ හෙයාර් ඩ්‍රයර් එකක් තියෙනවා නම් කටින් සුළං පෙමිනව වෙනුවට හෙයාර් ඩ්‍රයර් එකකින් එන සුළං ඇල්ලුවාම කඩදාසි තීරුව එසවෙන හැටි තවත් හොඳට බලා ගන්න පුළුවන්. ඉතින් ගුවන් යානයේ පියාපත්වල වෙන්නෙත් ඒ දෙයම තමයි. යානය ඉස්සරහට වේගයෙන් යද්දී පියාපත්වල තියෙන මේ හැඩය හින්දා යානය උඩට ඔසවන්න තරම් ලොකු බලයක් ඉබේම පියාපත්වලට පහළින් නිර්මාණය වෙනවා. ඒ වගේම මේ පියාපත්වල තියෙනවා ඉහළින් සහ පහළින් දිගාරින්න පුළුවන් කොටස් කිහිපයක්. මේ ඉහළින් තියෙන කොටස් වලට ස්ලැට් කියන නමත් පහළින් තියෙන කොටස් වලට ෆ්ලැප්ස් කියන නමත් පාවිච්චි කරනවා. ඇතරම යානය වේගයෙන් දාවනපතේ දිගේ ඉස්සරහට යද්දී යානය ඉහළට ඔසවන්න ඕන කරන අවස්ථාවේ තමයි පයිලට් මේ ස්ලැට් සහ ෆ්ලැප්ස් දිගාරින්නේ. ඉතින් මේකෙන් වෙන්නේ පියාපත්වල හැඩය තවත් වැඩි වෙලා පහළින් එන එසවුම් බලය තවත් වැඩි වෙන එක. ඉතින් මේ වෙලාවේ ඇත්තරම යානයේ බරට වඩා එසවුම් බලය වැඩි වෙන හින්දා යානය උඩට එසවෙන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔයාලා දැකලා ඇත්තේ ප්ලේන් එකක් උඩට යද්දී ඒක යන්නේ මේ විදියට ආනදියකින්. ඉතින් ඒක වෙන්නේ මෙහෙමයි. මේ ප්ලේන් එකේ වලිග කොටසෙත් තියෙනවා පුංචි පියාපත් දෙකක්. ඒ වගේම ඒ වගේ ඉහළට සහ පහළට හරවන්න පුළුවන් පුංචි කොටස් දෙකකුත් තියෙනවා. ඒවට කියන නම තමයි එලිවේටර්ස්. ඉතින් යානය උඩට ඔසවන්න ලෑස්ති වෙද්දී පයිලට් කරන්නේ මේ වලිග කොටස තියෙන පියාපත්වල එලිවේටර්ස් උඩ පැත්තට හරවන එක. ඉතින් ඒ විදිහටම මේ වලිග කොටසේ පියාපත් හරහත් සුළං ධාරා පසුපසට යද්දී ඒ වගේ එලිවේටර්ස් උඩ පැත්තට හරවලා තියෙන හින්දා සිද්ධ වෙන්නේ උඩ ඉඳන් පහළට බලයක් මේ පියාපත් දෙක මත ක්‍රියාත්මක වෙන එක. ඉතින් අන්නේ හින්දා තමයි ප්ලේන් එක ඉහළට ඔසවද්දී මේ විදිහට උඩ පැත්තට ආනතියකින් හැරවිලා තියෙන්නේ. ඉතින් යානය ඉහළට ඔසවලා නියමිත ගමන් මාර්ගයේ එනකම් මේ විදිහට ඉහළ නගිද්දී යානයේ රෝද හකුලුව ගන්නවා. ඒ වගේම අර ස්ලැට් සහ ෆ්ලැප්ස් ක්‍රමානුකූලව නැවත හකුලුව ගන්නවා. ඒ වගේම අමතකුණ දෙයක් කියන්නම්. මේ ගුවන් යානය දාවනපතේ දිගේ ඉස්සරහට යන්නේ මේ එන්ජින් වලින් දෙන බලයෙන් විතරයි. යානයේ රෝද තියන්නේ නිකම්ම කරකැවෙන විතරයි. මෝටර් බයික් වාහනවල එහෙමනම් එන්ජින් එකේ රෝද කරකවන්නේ. හැබැයි ප්ලේන් එකේ රෝද වලට නම් එන්ජින් වල සම්බන්ධයක් නැහැ. ඒවා තියෙන්නේ නිකම්ම කරකැවෙන්න විතරයි. හරියට සාමාන්‍ය වාහනයක ඉස්සරහා රෝද දෙක වගේ. ඉතින් අපි ඊළඟ වීඩියෝස් වලින් බලමු ගුවන් යානයේ කොහොමද එන්ජින් එක වැඩ කරන්නේ, කොහොමද හරවන්නේ, කොහොමද ගොඩ බාන්නේ. ඒ වගේම ඔයාගේ හිතෙත් දහසකුත් ප්‍රශ්න ඇතිනේ. කොහොමද ගෙදර තියෙන ෆ්‍රිජ් එකෙන් කැම ජාති කූල් කරන්නේ? කොහොමද හෙලිකොප්ටර් එකක් අහසේ නතර කරලා තියෙන්නේ? පුංචි ගල් කැටයක් වතුර ගිලුණත් ඇයි අතිවිශාල බරක් තියෙන නෑව වතුරේ පාවෙන්නේ? ඒ වගේම කොහොමද රොකට් එකක් ඉහළට ගමන් කරන්නේ? ඇයි අපිට ළඟම තියෙන තාරකාවලටවත් යන්න බැරි? ඇයි අපිට තාම පිටසක්ල ජීවීන් හම්බ නොවුනේ වගේ අපි එදිනෙදා දකින දේවල් විශ්වයේ රහස් තොරතුරු එක එක මැෂින් වැඩ කරන හැටි සරලව දන්න සිංහලෙන්ම දැනගන්න එන්න අපිත් එක එකතු වෙන්න. ඉතින් ඔයා පහළ තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ටච් කරලා බෙල් නොටිෆිකේෂන් එකත් ඕල් දාන්න. එතකොට වීඩියෝ එකක් දාපු ගමන් ඒක ඔයාට බලන්න පුළුවන්. ඉතින් ඔයාට දැනගන්න දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවෙකුටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු.